ආයුබෝවන් සියලු දෙනාටම මේ දිනවල කොටස් වශයෙන් DSNගේ ආගමනය සම්බන්ධයෙන් අනාගතයේ අපි කතා කරන පහළවීමට නියමිතව සිටින ඒ ආධ්‍යාත්මික නායකයා එහෙමත් නැත්නම් ඒ ධර්මානුකූල නායකයා සම්බන්ධව වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කරමින් සිටින මොහොතක හදිසියේ ඊයේ දිනේදී දැක්ක යම් ප්‍රවෘත්තියක් නිසා අතරමැදියෙන් මේ වීඩියෝ එක කරන්න තීරණය කළා. ඇත්තටම DSNගේ අපි කතා කරන ආධ්‍යාත්මික නායකයාගේ ආගමනයට ඉතාමත් ප්‍රබලව හේතු සාධකයක් වන තීන්දුව තීරණයක් ඊයේ දිනේ ඒ ප්‍රවෘත්තියට අනුව නම් ඒ ප්‍රවෘත්තිය සත්‍ය නම් රජය විසින් ගෙනගෙන තිබුණා. අපේ රටේ ප්‍රසිද්ධ පෞද්ගලික මාධ්‍ය ආයතනයක එම ප්‍රවෘත්තිය මේ විදිහට පළ වෙලා තිබුණා. ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සම්බන්ධව දැනුම් දෙන්නයි ඉල්ලීමක්. හසු වුණොත් පනත ප්‍රකාරව නීතිය තදින්. ඇත්තටම මේ සම්බන්ධව මට කියන්න තියෙන්නේ මේ ගත තීන්දුව තීරණය සම්බන්ධයෙන් අපේ රටේ වර්තමාන ජනාධිපතිතුමාට අනුර කුමාර දිසානායක මැතිතුමාට සහ ඒ වගේම ඒ තීන්දුව තීරණ ගත්ත ඒ බලයලත් නිලධාරීන්ට ඇත්තටම ගොඩක් පිං. ඒ වගේ තීන්දුව තීරණයක් මේ රට වෙනුවෙන් ගත් එකට අනේක වාරයක් ස්තුතියි. මොකද අද මේ වෙනකොට මේ මගේ රට බොහෝ බලපෑම් වලට ලක් වෙමින් යන මොහොතක මේ උතුම් සම්බුද්ධ ශාසනය, ඒ වගේම මගේ රටේ සංස්කෘතිය, මගේ රටේ අධ්‍යාපනය, මගේ රටේ තාක්ෂණය, ඒ වගේම මේ මගේ රටේ වටිනා උරුමයන් බොහොමයකට බාහිර බලපෑම් මත ඒවා විනාශ මුඛයට ඇද වැටෙමින් තියෙන මොහොතක ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලය ඒ ගත්ත තීන්දුව තීරණයට මම නැවතත් ඔවුනොන්ට ගෞරව කරනවා, ස්තුති කරනවා. මොකද අද මගේ රටේ ඒ වටිනා උරුමයන් මුල් කරගෙන, හෙළ වෙදකම මුල් කරගෙන, ඒ වගේම අපේ රටේ සංස්කෘතිය මුල් කරගෙන විවිධ කූට ක්‍රමවේදයන් තුළින් පෞද්ගලික පරිභෝජනයන් වෙනුවෙන් ඒ මගේ රටේ වටිනා උරුමයන් විනාශ කරමින් තමන්ගේ පුද්ගලික වාසි තකා ඒ සියල්ල අයුතු ලෙස පරිභෝජනය කරන සමාජයක් අද මගේ රටේ නිර්මාණය වෙලා. ප්‍රථමයෙන්ම කියන්න ඕන මගේ රටේ දැනට නීතිගත වෙලා තියෙන වෛද්‍ය සභාවන් බැලුවොත් ප්‍රධාන වශයෙන්ම බටහිර වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව, හෝමියෝපති වෛද්‍ය සභාව ඒ ආකාරයෙන් මගේ රටේ නීතිගත වෙලා තියෙනවා. ඒ අදාළ නීති රීති 50 යටතේ. රටේ දැනට ප්‍රධාන වශයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව, ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව බහුල වශයෙන් සමාජගත වෙලා තියෙන අවස්ථාවක ආයුර්වේද වෛද්‍ය සභාව කියන්නේ ඉන්දියාව මුල් කරගෙන, ඉන්දියාව මූලාශ්‍ර කරගෙන නිර්මාණය වෙච්ච වෛද්‍ය ක්‍රමවේදයක්. අපේ රටට උරුම වෙලා තියෙන්නේ පාරම්පරික හෙළ වෙදකම. අපේ රටේ උරුමය වන, අපේ රටේ කොඳු නාරටිය වන හෙළ වෙදකම අද මගේ රටේ මිනිස්සු අවභාවිතා කරමින් විවිධ මිනිස්සු, විවිධ ජන කොට්ටාස මේ සමාජයම නොමග යවන්න බොහෝ පිරිසක් උත්සාහ කරනවා. ඉතින් මම පෞද්ගලිකව ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමාගේ ගත්ත තීරණය, එඩිතරවේ ගත්ත තීරණයට මගෙන් සහයෝගය, ඒ වගේම ඒ තීන්දුව තීරණය තවත් සාර්ථක කරගන්න මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ රටේ තියෙන හෙළ වෙදකම නීතිගත කරන්න. හෙළ වෙදකමට අයිති මූලාශ්‍ර, හෙළ වෙදකමට අයිති වටපිටාව සහිත වෛද්‍යවරු හඳුනාගෙන ඔවුන් මූලික කරගෙන හෙළ වෛද්‍ය සභාවක් මගේ රටේ ස්ථාපිත කරන්න. එහෙම වුණොත් ඔබතුමා ඒ ගත්ත තීන්දුව තීරණය සාර්ථකව මගේ රටේ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන් ඔබතුමා නිර්මාණය කරලා තියෙන මේ ආණ්ඩුව මුල් කරගෙන ගොඩනැගෙන මේ රාජ්‍ය තන්ත්‍රය වෙනුවෙන්
ඉදිරි යහපැවැත්ම වෙනුවෙන් ඒ ඔබතුමා ගනු ලබන ඒ තීන්දුව තීරණය හෙළ වෙදකම නීතිගත කිරීම කියන ඒ තීන්දුව තීරණය ඒක ඔබතුමාට සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට ඒ හෙළ වෙදකම නීතිගත කරගන්න හැකියාව ලැබුණොත් මම හිතනවා ඔබතුමාගේ ඒ දූර කාලය තුල කරගත්ත මේ රටට කරපු ලොකුම වටිනම සම්පතක් වේවි. ඒ වගේ මම ආරාධනා කරනවා මගේ රටේ ජීවත් වන සැබෑවට මේ රටේ වෛද්‍ය විද්‍යාවට වෛද්‍ය ක්‍රමවේදයන් වලට ආදරය කරන ඒ වෛද්‍ය ක්‍රමවේදයන් දරාගෙන සිටින සැබෑ හෙළ වෛද්‍යවරුන්ට මම ආරාධනා කරනවා. ඒ වගේම මේ රටේ ශ්‍රේෂ්ඨ උරුමයන් දරාගෙන ඉන්න ඒ ශ්‍රේෂ්ඨ චරිතවලට මම ආරාධනා කරනවා. එන්න අපි මේ පවතින රටේ ක්‍රමවේදයට අපි සහාය වෙමු, දායක වෙමු. අපි ඉල්ලීමක් කරමු රටේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලයෙන් මේ හෙළවෙදකම නීතිගත කරන්න කියලා. ඒ වගේම රටේ සමස්ත ජනතාව දැනුවත් කරමු. මේ රටේ උරුමය මේකයි. සැබෑ හෙළ වෛද්‍යවරු කියන කොට්ටාසය මෙන්න මේ පිරිස මෙන්න මේ විදිහට තමයි අඳුනගන්න පුළුවන්. මේ අපේ උරුමයන් ආරක්ෂා කරගන්න හෙළවෙදකම නීතිගත කළ යුතුයි කියලා මිනිසුන්ව දැනුවත් කරමු. රජයට සහාය වෙමු. පවතින ආණ්ඩුවට නිසි මඟ පෙන්වමු. අපි සියලු දෙනාම එකමුතු වෙලා මම සියලු දෙනාටම ආරාධනා කරනවා. හෙළවෙදකම නීතිගත කරන්න අපි රජයට සහාය වෙමු. පවතින අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට අපි සහාය වෙමු හෙළවෙදකම නීතිගත කරන්න. එහෙම වුණොත් මේ රටේ ඔය ව්‍යාජ නම් දරන ඒ වෛද්‍යවරු ව්‍යාජ නම් දරමින් මේ සංස්කෘතිය විනාශ කරන්න උත්සාහ කරන මේ උරුමයන් විනාශ කරන්න උත්සාහ කරන ඒ ව්‍යාජ මිනිසුන් මේ සමාජයේ රවට්ටන රැවටිලිකාරයින් මේ සමාජයෙන් ඉවත් කරන්න හැකියාව ලැබේවි. ඒක මේ රට අත්පත් කරගන්නා ලොකු ජයග්‍රහණයක් වේවි. මොකද මේ මගේ රටේ උරුමයන් මගේ රටේ හෙළ වෙදකම ඇතුළු සංස්කෘතිය වටින උරුම සංස්කෘතිය විනාශ කරන්න කොට්ටාස දෙකක් නිර්මාණය වෙලා ඉන්නවා. කොටසක් 100%ක්ම ඍජුව මගේ රටේ හෙළ වෙදකමට සංස්කෘතියට මේ රටේ උරුමයන් වලට පහර ගහනකොට තවත් පිරිසක් හෙළ වෙදකම ගැන කතා කරමින් මගේ රටේ සංස්කෘතිය ගැන කතා කරමින් මගේ රටේ බුද්ධ ශාසනය ගැන කතා කරමින් ඒ වගේම මේ වටපිටාවන් ගැන කතා කරමින් මේ සමාජයට හොඳ පෙන්නමින් වක්‍රාකාරව මගේ රටේ උරුමයන් විනාශ කරන්න උත්සාහ කරන කණ්ඩායමක් නිර්මාණය වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ පිරිසෙන් මගේ රට බේරගන්න අපි සියලු දෙනාම හෙළ වෙදකම නීතිගත කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරමු, සමාජය දැනුවත් කරමු. මන්ද ඉදිරියේ අත්වීමට තියෙන විවිධ ව්‍යසන තුලින් යුදමය තත්ත්වයන් තුලින් ස්වාභාවික විපත් තුලින් බොහෝ විට ඉදිරියේදී අපිට අපේ සෞඛ්‍යයට දැඩි ලෙස බාධා, දැඩි ලෙස හානි, සෞඛ්‍ය පිරිහීම් දැඩි ලෙස ඔයාලට ඉදිරියේදී අත්විඳින්න සිද්ධ වේවි. සහ අවබෝධයෙන් සිහියෙන් ඉන්න අයට අතීතයත් වර්තමානයත් අනාගතයත් ගැලපීමට හැකියාවක් තියෙන අයෙක් පේනවා. වර්තමානය තුලත් ඔයාලට අත්දකින්න හැකියාව ලැබේවි. මගේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය ඉතාමත් වේගයෙන් පිරිහිමින් මිනිසුන් අඩු ආයුෂ වලින් තමන්ගේ ජීවිතය ලියව ගන්නවා. රටේ ජනාධිපතිතුමා ප්‍රමුඛ කරගෙන ඒ කාර්ය මණ්ඩලය ගත්ත ඒ තීන්දුව තීරණයට අපි සහයෝගය පළ කරමු. අපි සියලු දෙනාම ඉල්ලීමක් කරමු. හෙළ වෙදකම පිහිටවන්න. ඒක ඉදිරියේ මේ රටේ අනාගත චිර පැවැත්ම වෙනුවෙන් අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් සමස්ත ජනතාව වෙනුවෙන් ඒ වගේම නොවේ මේ රටෙන් පරිබාහිර කෝටි 800ක් සමස්ත ජනවර්ගයා වෙනුවෙන් ඒ වගේම සතා සිව්පාව වෙනුවෙන් මේ ගහකොළ ඇලදොල මල වෙනුවෙන් ඒ අපි අපේ හෙළ වෙදකම රැකගතහොත්
ඒ සමස්ත වටපිටාවටම සිතක් ශාන්තියක් සුභ සිද්ධියක් ඉෂ්ට සිද්ධ වේවි. ජනාධිපතිවරයෙක් විදිහට මේ රට වෙනුවෙන් ගනු ලබන තීන්දුව తీරන මේ රටේ පැවැත්මට යහපැවැත්මට අනිවාර්යයෙන්ම 100%ක්ම ඍජුව බලපානවා. ජනාධිපතිවරයෙක් නිවැරදි තීන්දුව తీරන ගතහොත් ඒ රටේ ඉදිරි යහපැවැත්ම ඉදිරි අනාගතය යහපත් ලෙස නිර්මාණය වීමක් සිද්ධ වේවි. ඒ වගේම ජනාධිපතිවරයෙක් ගනු ලබන වැරදි තීන්දුව తీරන නිසා ඒ රටේ සෞභාග්‍ය පිරිහීමක් ඒ වගේම ඒ රටේ අනාගතය විනාශ මුඛයට ඇද වැටීමක් සිද්ධ වේවි. අපි ප්‍රාර්ථනා කරමු අපේ රටේ ජනාධිපතිතුමාට ඒ වගේම පවතින ආණ්ඩුවට රජය වෙනුවෙන් සැබෑ නිවැරදි තීන්දුව తీරන ගැනීමට හැකියාව ලැබෙන්න කියලා අපි පුළුවන් උපරිමය අපි අපේ පවතින ජනතාව වෙනුවෙන් පවතින රජය වෙනුවෙන් රජයේ සුභ සිද්ධිය වෙනුවෙන් අපි දියත් කරමු. මම නැවතත් අවසාන වශයෙන් ආරාධනා කරනවා හෙළ වෙදකම දරාගෙන සිටින සැබෑ හෙළ වෛද්‍යවරුනි මේ රටේ උරුමයන් දරාගෙන සිටින සැබෑ ශ්‍රේෂ්ඨ ඒ චරිත ඔබ සියලු දෙනාම ඉදිරිපත් වෙන්න මේ සමස්ත ජනතාව වෙනුවෙන් මගේ රටේ උරුමයන් මගේ රටේ වටිනාකම් නැවත මේ සමස්ත ජනතාවට දායාද කරන්න හදන වැඩපිළිවෙල වෙනුවෙන් තම තමන්ගෙන් විය යුතු වගකීම යුතුකම ඉෂ්ට සිද්ධ කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.